මිනිස්සු අපේ ලංකාවේ ජන විඥාණය මොන විදියට වැඩ කරාද කියලා මටත් තාම හිතා ගන්න බෑ. මේ පත් කරපු සෙට් එක දිහා බැලුවම. ඒ වැසිකිලි වලට මුල් ගැන තියෙන අර මෙහෙම පාරේ කුණු වදින උදේට ඉඳලා අරන් අතු ගන්නවා. අන්න ඒ જાතියේ බස් එකේ ඉන්න යන try කරන ඇමතිවරු වගේක් නෙමේ නිර්මාණය කරලා තියෙන්නේ. මේක නිකන් අර මතයක් ඇතුළවනේ ඔය ඒ කාලේ තිබු 225ම එපා. අලුත්ම කට්ටියක් ඕනේ. ඒ ඉතින් ජනතාවගින්ම තමයි ආගන්න ඕනේ මේ අලුත්ම කට්ටිය කරනවද කියලා. උදාහරණයක් ඇරෙට ගත්තොත් පැත්තක මලගයක් ළඟ තියෙන කලාපයක ආසනයක මලගයක් තිබුණා මොකක්ද යන්නේ නැති මන්ත්‍රීවරු. මහජන දිනියක් නෑනේ මන්ත්‍රීවරුන්ගේ අද. වෙන දවස්වල හැම පක්ෂෙකම මහජන දිනියක් තිබුණා. මිනිස්සුන්ට මන්ත්‍රීවරු ළඟයි මන්ත්‍රීවරු හම්බ වෙන්න පුළුවන්කම තිබුණා. අද එහෙම මොකක්වත් කරගන්න බැරි. කොළඹ කුණු ටික කොළඹ විතරක් නෙමෙයි. බස්නාහිර පළාතෙම ඩෙන්ගු මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඒකට උත්තරේ දෙන්න වෙනකොට පෞගේ ආණ්ඩුව ඩීඑස් නායකලාගේ ඩක්ලීලාගේ ආණ්ඩුව දක්වා බයිනවා. මේ කුණු ටික සුද්ධ කරගන්න බැරි ආණ්ඩුවක්. මේ මහා පම්පෝරි ගන්නවා. මේක රටවල්ද කියලා හුඬුද කියලා හුඬු කියලා කිව්වේ. ඒක අධික මේ එක බේර ගන්න බෑ බන්ධනාගාරේ ප්‍රශ්නයක් වුණාම මැදිහත් වෙන්න බෑ. හොඳ වෙලාවට ඇත්තට අර කොවිඩ් වගේ දේවල් මේ කාලේ ආවේ නැහැ. අපි දන්නවා ආපු ක්‍රයිසිස් කීපෙම මේ ෆේල් නේ. අර දික්ටා එක ආවා. තාම කෝච්චි යවා ගන්න බැරුණනේ මේ නුවර කැඩිච්ච ගෙවල් වලට වන්දි දී ගන්න බැරුණනේ. ඉතින් දැන් මේ ඔය මේ බන්ධනාගාර සිද්ධිය ආවා. මේ අට ෆේල් නේ. මේ සමස්තයක් ඇරෙට ගත්තම මේ ආණ්ඩුවට බයින් එක නතර කරලා මට හිතෙන්නේ මිනිස්සුන්ගේ ඔළුව හදන්න ඕනේ මේ උඹලා මේ රැලි වලට. ඔය ජනමාධ්‍ය එහෙම නැත්නම් සෝෂල් මීඩියා ඔය ඒ කැම්පේන් වලට හවුවෙලා ඡන්දෙ දෙන්න යන්න එපා කියලා. මොකද ඒකේ ප්‍රතිඵලෙ මේ නරකයිනේ. දැන් අද මිනිස්සු ඇත්තටම කියනවනම් පොසත් රටක් ගැනනේ කතාවල ඡන්දෙ දුන්නේ. දැන් වෙලා තියෙන්නේ දුප්පත්කම බෙදා ගන්නවා. නැති බැරිකම බෙදා ගන්න රටක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ දවස්වල වාහනෙන් ගිය කෙනා බස් එකේ යන්න බලනවා. ත්‍රිවිල් වල ගිය කෙනා පයින් යන්න බලනවා. දැන් ඒ වගේ නැති බැරිකම ඒ දවස්වල තුන් වේලම කාපු අය දැන් වේලක් කාලා නැති බැරිකම බෙදා ගන්න යනවා. පොසත් රටක් කියන මාතෘකාවම කිසිම පොසත් වෙලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩලේ මට අපිට පේන විදිහට ඔය ඔබතුමාලා මාධ්‍යහරත් අපි දැක්ක ලොකු බංගලා හදාගෙන අර බඩ පිටකොන්දට හේතු වෙලා හිටපු മന്ത്രിවරු ටික සමාජිකයෝ ටික බඩ නිකන් එන ලොකු ගෙඩියක් වගේ දාගෙන තමන් පෝෂණය වෙලා ඒ යුගයක් නේ ඇවිල්ලා තියෙන්නේ. මේක ඉතින් ඇස්කන් තියෙන මිනිස්සුන්ට මේක පේනවා. ඒ නිසා නමුත් දැන් කරන්න දෙයක් නැහැ. ජනතාව තීන්දුවක් දීලා තියෙනවා මේක ජනතාව ඉතින් සත්භාවයෙන් කරන්නේ නැත්තේ මේ හොඳ රටක් ගේන්න පුළුවන්ද කියලා. බලන් ගියාම කයිවාරු විතරයිනේ